මේ බහලුම් නිදහස් කිරීමේදී අපි අනුගමනය කරන ලද ක්‍රමවේද නිසා අපි විශ්වාස කරනවා මේ බහලුම් වල තිබුණේ මේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා. විශේෂයෙන්ම මේ භාණ්ඩ නිදහස් කිරීමේදී අදාළ කමිටුව ඒ අදාළ ආනයනවල ආනයන සටහන් කරවල සියලුම ලේවිලි පරීක්ෂා කරලා තමයි මේව නිදහස් කිරීම සිද්ධ කරගෙන ගියේ. Conquer the world after A-levels. Join IIT. Register now. Sri Lanka Customs has dismissed allegations that 323 containers released without physical inspection in January 2025 contained illegal goods. At a press conference held today, Customs spokesperson and Additional Director General Sivli Arupgoda confirmed that the containers held industrial raw materials, as declared by importers, and there was no evidence of weapons, drugs, or contraband. The containers, mainly from India, China, and several other countries, contained items like plastics, chemicals, machinery, and animal feed. Customs maintained that all were released after thorough document verification under a risk-based assessment system commonly used in cargo processing. Amid public concerns and rumors, Customs has initiated a post-clearance audit with oversight by a Finance Ministry committee and information shared with the CID. Officials assert that no external influence affected the container release and that complete records of importers and agents have been provided to investigators. භාණ්ඩ නිදහස් කිරීමේදී අපි අපේ ක්‍රමවේද කිහිපයක් තියෙනවා කන්ට්‍රෝල් කරන්න. විශේෂයෙන්ම මුලින්ම අපි දිගු කාමරයේදී සටහන් කර ලියවිලි පරීක්ෂා කරනවා. ඒ වගේම මිල අව ප්‍රමාණය වෙලා කියලා වෙසක් කරනවා නම් මිල පිරික්සුම් අංශයෙන් ඒක පරීක්ෂා කරනවා. ඒ වගේම මේ ආනයන කරන බහලුමක හොරබඩු එහෙම නැත්නම් ජාවාරම්කාරයන්ගේ භාණ්ඩ තියෙනවා කියලා අපිට කලින් ඔත්තු ලැබෙනවා. එහෙම නැත්නම් මේ විවිධ ශ්‍රී ලංකා රේගුවේ විවිධ බලාත්මක ඒජන්සි බලාත්මක අංශ විසින් ඔවුන්ගේ බලාත්මක කටයුතු කරගෙන යනවා. ඔවුන්ට සිතනවා නම් සැකයක් ඇති වෙනවා නම් මේ බහලුම් වල වෙන භාණ්ඩ තිබිය හැකියි කියලා ඔවුන් ඒවා නිදහස් කිරීමට නොදී රඳවාගෙන පරීක්ෂා කරනවා. ඉතින් මේ ක්‍රමවේද සියල්ලටම යටත් කරලා තමයි අවසානයේදී ඒවට නොතේරුණු සහ ඒ වගේ අවශ්‍යතාවෙන් සන්තුෂ්ත කරලා තමයි ඊට පස්සේ ඉතුරුන බහලුම් වලින් තෝරාගත්ත කොටසක් මෙහෙම අවදානම අඩුයි කියලා හිතන කොටස තමයි මෙහෙම නිදහස් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔය පහුගිය කාලේ අපිට චෝදනා නගලා තිබුණා මේ බහලුම් වල ආයුධ තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් රත්තරන් තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා. ඉතින් අපි තෝරා ගන්නාලද මේ ක්‍රමවේද අනුගමනය කරපු නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහලුම් අතර මේ කියන කිසිම දෙයක් තිබුණේ නැහැ කියන එක. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැන් දැඩි කතාබහක් ඇතුළත තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව අපේ පැත්තෙන් අපි මේ සියලුම බහලුම් සඳහා පශ්චාත් නිෂ්කාශන විගණනයක් සිදු කිරීම සඳහා දැන් තීරණය කරලා තියෙනවා. පශ්චාත් නිෂ්කාශන විගණන අංශයෙන් මේ සම්බන්ධයෙන් විගණනයක් සිදු කරගෙන යනවා. ආරම්භ කළ දැන් සෑහෙන දුරට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පත් කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයකට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාලවරයා සහ අදාළ සීලෝණ නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා අපි විස්තර ලබා දීලා තියෙනවා. ඔවුන් ඉල්ලපු සීලෝම විස්තර අපි ලබා දුන්නා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි මේ සීලෝම විස්තර ලබා දීලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය විමර්ශනයක් සිදු කිරීම සඳහා. ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ මේ අදාළ බහලුම් වල රේගුවට නිෂ්කාශන ප්‍රකාශ කරන ලද භාණ්ඩ තිබුණු බවට. කෙසේ වෙතත් මේ දැනට කරගෙන යන විමර්ශන අවසානයේදී අපිට 100%ක්ම සහතික කරලා කියන්න පුළුවන් වෙයි මේ බහලුම් වල තිබුණේ රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණක්ම කියන එක. For more latest news, subscribe to FTTV.